ලංකාවේ වෙලා තියෙන වර්ෂාපතනයේ වැඩිවීමත් සමග ඇත්තටම මේ අවස්ථාවේදී ගොඩක් දුරට නායයක් නැත්නම් ලෑන්ඩ්ස්ලයිඩ් කියන ඒවා අපිට බහුල වශයෙන් වෙනවා. ඇත්තටම ලෑන්ඩ්ස්ලයිඩ් එක කියන්නේ මොකද්ද? ඇත්තටම ලෑන්ඩ්ස්ලයිඩ් එකක් නැත්නම් නායයාමක් කියලා කියන්නේ අපි හිතමු යම්කිසි බෑවුමක් කියලා බෑවුම් ප්‍රදේශයක් කියලා. මේ බෑවුම් ප්‍රදේශයේ අස්ථාවර පස් පෘෂ්ඨයක් පස් සොයිල් සහ ප්ලස් මේ අපි හිතමු ස්ටෝන්ස් නැත්නම් පාෂාණ නැත්නම් ගල් සමග ඉතාමත් සුළු කාලයකින් කියන අපි හිතමු ඩෙල්ටා x කාලයක් ඇතුළත නැත්නම් ඩෙල්ටා t කාලයක් ඇතුළත මේ බෑවුමේ පහළට තා වේගයෙන් මේ පස් සහ ගල් ගමන් කිරීම තමයි සාමාන්‍ය අපි ලෑන්ඩ්ස්ලයිඩ් එකක් කියලා කියන්නේ. එතකොට මේ ලෑන්ඩ්ස්ලයිඩ් එකක් වෙන්න ප්‍රධාන හේතුව තමයි අපිට දැන් මේ අවස්ථාවේදී මේ සුලිකුණාටු තත්ත්වයක් සමග ලංකාවේ විශාල වර්ෂාපතනයක් ඇති වෙලා තියෙනවා. මේ වර්ෂාපතනය සමග ඇත්තටම අපි ගමු මේ වගේ සටහනක්. එතකොට මේ සටහනේ හැටියට අපි හිතමු මේ වගේ අවස්ථාවක්. මෙන්න මේ වගේ පස් තට්ටුවක් අපි පස් ලේයර් එකක් කියලා අපි හිතමු. මේ පස් ලේයර් එක අපි හිතමු සලකමු ශාක නැත්නම් ශාක කවර් එකක් නැහැ කියලා. කියන්නේ ට්‍රී කවර් එකක් නැහැ කියලා. without tree cover. එතකොට without tree cover කියන්නේ මේ අපි දන්නා ශාක තියෙද්දි ඒවල මුල් පද්ධතියත් සමග මේ පාංශු කොටස් ඉතා හොඳින් බයින්ඩ් වෙලා තමයි තියෙන්නේ. දැන් අපි හිතමු මේ පස් තට්ටුව මත කිසිදු ශාකයක් නැහැ කියලා. අපි ඒ වගේම හිතමු මේ පස් තට්ටුවේ බර W කියලා. අපිට මේ වර්ෂාවත් සමග අපි දන්න වර්ෂාව වහිනවා. එතකොට මේකෙන් ඇති වෙනවා ජලය. ඇත්තටම මේ පස් තට්ටුව ජලය ගොඩක් අවශෝෂණය කරන නැත්නම් ඇබ්සෝබ් කරගන්න. මේ ජලය අපි හිතමු මේ වැටිච්ච ජලයේ බර W1 කියලා. එතකොට යම්කිසි අවස්ථාවක් එනවා මේ පස් තට්ටුවේ මුළු බර W සහ W1 වෙනවා. කලින් මේ පස් පෘෂ්ඨය ඉතාමත් සමතුලිත අවස්ථාවක තමයි තිබුණේ. හැබැයි තවත් හේතුවක් වෙනවා. තව අවස්ථාවක් වෙනවා මේ ජලය මෙහා තුළට ඇබ්සෝබ් කිරීම මගින් අපි දන්නවා මේ සෑම මේ පෘෂ්ඨ ඇදලා තියෙන ඇත්තම ඝර්ෂණ බලය පදනම් කොටගෙන. එතකොට මේ ජලය ඇති වුණාට පස්සේ අපි දන්නවා මේ පස් තට්ටුවේ මේ වගේ ගොඩාක් ලේයර්ස් තමයි තියෙන්නේ. එතකොට මේ ලේයර්ස් අතරට ජලය ඇතුළත් වෙනවා. මේ ජලය ඇතුළත් වීමත් සමග අපි දන්නවා ලිහිසි තෙල් වල වගේම මේ ජලය ඇතුළත් වීම නිසා මෙයාගේ ෆ්‍රික්ෂන් එක නැත්නම් ඝර්ෂණය අඩු වෙනවා. ෆ්‍රික්ෂන් එක අඩු වෙනවා. ෆ්‍රික්ෂන් එක මෙයාගේ තියෙන ෆ්‍රික්ෂනල් ෆෝස් එක යම් අවස්ථාවක් එනවා මේ කියන බරහේ සංරාචකය නැත්නම් W W1 මේ ඇත්තටම ග්‍රැවිටේෂනල් පුල් එකක් කියලා ගන්න පුළුවන්. මේ ෆෝස් එක විශාල වෙනවා මේ පෘෂ්ඨ අතර තියෙන මේ ඝර්ෂණය නැමැති බලයට. එතකොට මේ අවස්ථාව වුණාම මේ ග්‍රැවිටේෂනල් පුල් එක මේ ඝර්ෂණයට වඩා වැඩි අවස්ථාවක අනිවාර්යෙන් නිසක වශයෙන්ම මේ පෘෂ්ඨයේ මේ පස් තට්ටුව ඉතාමත් වේගයෙන් මේක ඉතාමත් උඩා කාලයකින් තමයි ඇති වෙන්නේ. ඩෙල්ටා T කාලයකින් තමයි වෙන්නේ. තා වේගෙන් පල්ලෙහාට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. අතන මේක තමයි අපිට ලෑන්ඩ්ස්ලයිඩ් එකක් කියලා විද්‍යාත්මක අපිට ඉදිරිපත් කරන්න පුළුවන් අර්ථකථනය. එතකොට මේ ලෑන්ඩ්ස්ලයිඩ් එක මේ ටිකේ වෙන නිසා ගොඩක්ම මේ ලෑන්ඩ්ස්ලයිඩ් හඳුනා ගන්න පුළුවන් අපිට තියෙන අවස්ථා කීපයක් තියෙනවා. එකක් තමයි අපි ගත්තොත් මේ ආනත තලවල ඔබ ආනත ඒ කියන්නේ අපි හිල් කන්ට්‍රි කියලා තමයි හිල් එකක ජීවත් වෙනවා නම් මේකේ තියෙන ගස් ගැන අවධානය යොමු ඕන. මේ ගස් සමහර වෙලාවට යම් කිසි අවස්ථාවක ගස් වල ආනතිය ගස් අපි හිතමු කෙලින් තිබ්බ ගහක් කියලා මේකේ යම් කිසි ආනතියක් පෙන්වනවා නම් අනිවාර්යෙන් ඒක පූර්ව සංකේතයක් හෝ පූර්ව අවස්ථාවක් වෙන්න පුළුවන් මේ ලෑන්ඩ්ස්ලයිඩ් එකක් වීමේ සම්භාවිතාවක් මෙතන තියෙනවා කියලා.
ඊට අමතරව අපි හිතමු මේ වගේම ආකාර ලයිට් කණුවක් එකක්. ලයිට් කණුවක් ඇදවීමක් ඔය ලෑන්ඩ්ස්ලයිඩ් වෙනවා කියලා අපි හිතන ප්‍රදේශවල වෙනවා නම් ඒකත් යම්කිසි අවස්ථාවක් වෙන්න පුළුවන්. ඊට අමතරව ඔබගේ නිවසේ යම්කිසි ක්‍රැක් එකක් සදන් ක්‍රැක්ස් සහ තිබ්බ මොකක් හරි ක්‍රැක් එකක් විශාල වෙනවා නම් ඒකත් මේ ලෑන්ඩ්ස්ලයිඩ් එකකට යම්කිසි පෙර නිමිත්තක් වෙන්න පුළුවන්. ඊට අමතරව ඔබට බලන්න පුළුවන් ඔබ කඳු කරේ සිටිනවා නම් ඔබගේ ලිඳේ ජල මට්ටම ඉතාමත් ඉක්මනින් අඩු වෙනවා නම් මේකත් ලෑන්ඩ්ස්ලයිඩ් එකකට පෙර නිමිත්තක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ ලිඳෙහි පාට වතුරේ පාට මඩ පාටට වගේ හැලෙනවා නම් ඒකත් ලෑන්ඩ්ස්ලයිඩ් එකකට පෙර නිමිත්තක් වෙන්න පුළුවන්. ඊට අමතරව අපිට කඳු වලින් එක්වරම ඇති වෙන්න පුළුවන් යම්කිසි මඩ වතුර කියන්නේ මඩ වතුර පහරක් මේක නම් අපිට කියන්න පුළුවන් ලෑන්ඩ්ස්ලයිඩ් එකක් වෙන්න පුළුවන් හැකියාවක් මෙතන සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඒ නිසා අපි අවධානයෙන් හිතමු ලෑන්ඩ්ස්ලයිඩ් ගැන මේ පෙර නිමිති ගැන අවධානයෙන් හිතමු මේ කුණාටු කාලේ